ගුරුමාරුවත් එක්ක රටේ ප්‍රධාන රටේ බලවත් බබලත් උදවියට මොන වගේ සුබ අසුබ පලාපලද රැගෙන ඉන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් කලා ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන් මේක ගැන අපිට යමක් කියන්න. කලා ශාස්ත්‍රයේ කලාකාරණියෙකුට නම් අනිවාර්යයෙන්ම බොහොම කරදර ඇතුව කෙනෙක් අපිට දැනගන්න මේ ඒ ගමන් මාර්ගේ යනවම තමයි. හැබැයි ප්‍රසිද්ධ කලාකාරණියක්. කලාකාර කෙනෙක් එක්ක කියන්නේ කලාකාරණියකට තමයි මේ විපත පේන්නේ මට මේ මොකද මේ තත්කාලේ නිසා. හරිද? මේ මොහොතේ උදා වෙන තත්කාලේ. ඊට අමතරව 18 වෙනිදාද කොහෙද මගේ මතර හැටියට තවත් ග්‍රහමාරුවක් තියෙනවා. මම ආවල්ක කියලා කියන්නම් පසු ඉදිරියට කරන්න ඕන නිසා ඒ ග්‍රහමාරුවත් ඒකෙදි ගණන් හදලා බලනකොට එහෙම වෙනවා. හැබැයි මම දේශපාලනය ගැන කතා කරන්න කොහෙත් මාස නැහැ. නමුත් දේශපාලන පැලැන්ති වෙන්නත් පුළුවන්. ඉහළම ප්‍රභූවරු 3 දෙනෙකුට කඩේ මාරක නම් බොහෝ දුරට ගේනවා. කඩේ මාරකව ඉහළම ප්‍රභූවරු දෙන්නෙක් අනිවාර්යයෙන්ම නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම කවුරු හරි එක්කෙනෙක් අපිට දැනෙන්න ආරංචි හරියට එන්න නිවුස් වලට යන කෙනෙක් අසනීප තදබල ලෙස අසනීප වුණා කියලා රෝගාතුරලා අසාධ්‍යයි කියන තත්ත්වයේ දේකුත් දැනගන්න ලැබේ. ආවදා අය බොහෝ වේවා ආයුෂ බොහෝ වේවා වැඩ කරන්න සුවපහසු වටපිටාව ඔබට මට නිර්මාණය වේවා. ඒ සුන්දර ලෙන්කත ප්‍රාර්ථනාවත් සමගින් සිද්ධිශ්‍රී YouTube නාලිකාවට අපි ඔබව බොහොම ආදරයෙන් සෙනෙහසින් වෙනද වගේම පිළිගන්නවා. මැයි 14 රාත්‍රී 10:37 ගැන අපි කතා කළා ගුරුමාරුව සිද්ධ වෙන වෙලාව. මේ ගුරුමාරුවත් එක්ක අපිට හිතෙනවා මේ අපේ හිතේ හරි කුතුහලයක් තියෙනවා අපිට අපේ ලග්නයට ඔබේ ලග්නයට මගේ ලග්නයට ගුරුමාරුව කොහොම බලපායිද මොන වගේ සුබඵලගෙන දෙයිද මොන වගේ අසුබඵලගෙන දෙයිද මේ ගැන කල් තියා දැනගන්න පුළුවන් නම් කියලා අපි හරි ආසාවෙන් තමයි බලාගෙන ඉන්නේ. ඒ ගැන තමයි අපි ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ සිද්ධිශ්‍රී YouTube නාලිකාවෙන් පොරොන්දු වුණා වගේම. හොඳයි වෙනත වගේම සුපුරුදු ලිංගිකකමින් අපිත් එක්ක අදත් එකතු වෙනවා සිද්ධිශ්‍රී YouTube නාලිකාව වෙනුවෙන් දෛවඥ හා මන්ත්‍රාචාර්ය විශ්වශක්ති පාරම්පරික සර්වාංග වෙදදුරු ජනාධිපති හරසරලාභී සරත් සිඩ්නි සොයිසා මහත්මයා ආවඩා ආයිබෝ වේවා. ආයිබෝවාද. අපි මේ වීඩියෝ පටයෙන් ඔබත් එක්ක බෙදා හදාගන්න සූදානම් වෙන්නේ මෙන්න මේ ලග්න 6ට කොහොමද ගුරුමාරුව බලපාන්නේ කියලා. මේෂ ලග්නය, වෘෂභ ලග්නය, මිථුන ලග්නය, කටක, සිංහ, කන්‍යා. මෙන්න මේ සඳහන් කරපු ලග්න 6 වෙනුවෙන් කොහොමද අපි අනාගතයේ ගුරුමාරුවත් එක්ක සකස ගන්න සහ සැකසෙන්නේ කියන කාරණාව අපි අවධානය යොමු කරන්න සූදානම්. මුලින්ම පළවෙනි ලග්නෙට අපි හැරෙමු. මේෂ ලග්නලාභීන්ට මෙවර ගුරුමාරුව කොහොමද බලපාන්නේ? මේෂ ලග්නෙන් ජම්මාන්තරයේ ලැබූ කේන්දරය හිමි අයෙකුට පුතා මේ 2025 මැයි මාසේ 14 වෙනිදා රාත්‍රී 10:37ට උදා වෙන ගුරු මාරුවෙන් මේෂ ලග්නෙට ග්‍රහයන් පීඩන්නේ රවි බුධ පළවෙනි ස්ථානයේ. ඒ කියන්නේ සහජ ස්ථානයේ. දෙවෙන්නේ මුකුත් නැතුව තුන්වෙන්නේ බ්‍රහස්පති ග්‍රහයා ඉන්නවා. ඒ කියන්නේ බන්දු ස්ථාන නෑ දැය හිතමතුරු ඔක්කොම. එතකොට ගෘහස්ථානයේ ඉන්නවා කුජ ග්‍රහයා. 6 වෙනි රාශියේ ඉන්නවා කේතු. 8 වෙන්නේ ඉන්නවා චන්ද්‍රයා. එතකොට 12 වෙන්නේ ඉන්නවා රාහුත් සිකුරුත් සනිත්. එතකොට මේෂ ලග්නෙට කියන්නේ 7 අවුරුදු අමාර ඒ රාෂ්ටකයක ආරම්භය. පටන් ගත්ත සෙනසුරු ග්‍රහමාරුවෙන්. එතකොට මේ සෙනසුරු ග්‍රහමාරුවේ ඒ රාෂ්ටකයත් එක්ක මේ බ්‍රහස්පතිගේ මාරුව 3 වෙනි රාශියට තමයි යන්නේ. එතකොට බ්‍රහස්පති ග්‍රහයාගේ 3 වෙනි රාශියට යාමෙන් ඒ රාෂ්ටකයක් ගත කරන කෙනාට යම්කිසි පොඩි සහනයක් ලැබෙන්න පුළුවන් වසරක කාල සීමාව. නමුත් මේ සෙනසුරු ග්‍රහ දේවතාවුන් වහන්සේගේ ඒ රාෂ්ටක භාවයේ නැති වෙනවා කියන එක නෙමෙයි මේකෙන් පෙන්වන්න කරන්නේ. නමුත් මේ ග්‍රහ පීඨමනුව 3 වෙනියට යන ගුරු ග්‍රහය ගැන කතා කරොත් මේෂ රාශියේදී 3 වෙනි කියන්නේ ඔය අමනාප වෙලා හිටපු නෑදෑ හිත මිත්‍රාදීන් ඉන්නවා නම් ඒගොල්ලෝ උන්න නැවත මිත්‍ර භාවයට පැමිණෙන්න පුළුවන්. හැබැයි සෙනසුරු ඒ රාෂ්ටකයේ ගවන කාලේ 12 වෙන්නේ නඩු කරදර වලට පැටලලා නැති වර්ගයා හිතනවා නම් ඒක ඩබල් වෙනවා. ඒ කියන්නේ මිතුරුකම වැඩි වෙන්නේ හතුරුකම වැඩි වෙනවා. හැබැයි මේ සියලු දේ අතර තුන මම ආපහු කියනවා මෙන්න බ්‍රහස්පති 3 යන්නේ. මේ බ්‍රහස්පති 3 යන්නේ කවුරෝ පිරිමි ළමෙකෝ ගෑනු ළමෙක් ජම්මාන්තරي ලැබලා තියෙනවා මේෂ ලග්නේ. උතර බ්‍රහස්පති 3 කියන්නේ ඥාති මිත්‍රාදී බන්දු වර්ගයා කියලා මම කිව්වනේ. එතකොට මෙතන ඉන්නවා තමන්ගේ මව් කොහෙද ඉන්නේ 8 වෙනි රාශියේ. පියා ඉන්නවා පළවෙනි ස්ථානයේ. එතන 8 වෙනි රාශියේ ඉන්න මව්
අෂ්ටම ඒරාෂ්ටකයක් උදා කරන වෙලාවක තමයි චන්ද්‍රය අට ඉන්නවා කියන්නේ මේ මොහොතේ. එතකොට මේ මවුට මේ මේෂ ලග්නකාරයන්ගේ මවුන්ට ඔන්න මේ දවස්වල පොඩ්ඩක් කරදර හිරිහැර වෙනවා. විශේෂයෙන් අඩු ගානේ ධනහිස් වේදනාවල් ඇති වීමට ඉඩ තියෙනවා. ඒ වගේම තමයි කේතු 6 වෙන්නේ ඉන්න නිසා මේ යටිබඩ ප්‍රදේශයේ රෝග ලක්ෂණ බොහෝ දුරට මතු කරන්න පුළුවන්. ඒ රෝග ලක්ෂණ අතරතුරම බ්‍රහස්පති 3 වෙනිට මාරු වීම තුල මේ මම කියන්නේ මේෂ ලග්නකාරයන්ට ධන යෝග ගේනවා වාසනාව 100ක් ගේනවා කියලා කියන්න බෑ මට. බ්‍රහස්පතිගේ මාරුවෙන් යම්කිසි ප්‍රමාණයක පොඩි සුබ කාලයක් උදා වෙන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ මේෂ ලග්නයේ ගොල්ලෝ හතාමාරක ඒරාෂ්ටකයක් ගෙවනවා කියන එක. එතකොට මේ හතාමාරක ඒරාෂ්ටකයක් ගෙවන මොහොතේ අතාරින්න බෑ. ඒක යනවා මේ දෙකමාර පළවෙනි දෙකමාර. එතකොට බ්‍රහස්පතිගේ 3 වෙනි රාශිය මාරු වීමේ මේෂ ලග්න ඒගොල්ලන්ට 180ක පමණ අසුබ පළත් 120ක පමණ සුබ පළත් තමයි උදා වෙන්නේ. ඒක නිසා මේෂ ලග්නයේ ඒගොල්ලෝ බොහොම කල්පනාකාරීව ඉදිරි කාල සීමාව ගත කරන එක බොහොම හොඳයි. හැබැයි මම කිව්වා වගේ දෙමව්පියන්ට වැඩියෙන් දැන් දෙමව්පිය ඇතැරලා හිටියානම් භාර්යාව නිසා ඇතැරලා හිටියානම් මොනවා හරි හේතු නිසා ඇතැරලා හිටියානම් දැන් අම්මව තාත්තව හොයාගෙන ගිහිල්ලා සලකන්න පටන් ගත්තොත් මෙන්න මේ උදා වෙලා තියෙන අපලෙට බොහෝ දුරට යම්කිසි සාහනයක් සැලසෙන්න පුළුවන්. මේ අපල උපද්‍රව වලට තියෙන මේ පිළියම් ගැනත් අපි ඔබව දැනුවත් කරනවා සිද්ධිශ්‍රී YouTube නාලිකාවත් සමග. අපි දැන් මේෂ ලග්න හිමියන්ට කොහොමද මේ ගුරුමාරුව බලපාන්නේ කියන කාරණාවෙන් පස්සේ අපි කතා කරන්න සූදානම් වෙනවා. වෘෂභ ලග්න හිමියන්ට මොන වගේ බලපෑමක්ද මෙවර ගුරුමාරුවෙන් සිද්ධ වෙන්නේ? පටන් ගන්නම කියන්න පුළුවන් බලාපොරොත්තු නොවන ආකාරයේ ධන වාසනාව නම් ගලාගෙන වෙනවමයි. මොකද මම ඒ ඉස්සෙල්ලා කිව්වා සෙනසුරු ග්‍රහමාරුවෙන් අයස්ථානෙට පත් වුණා සෙනසුරු ග්‍රහය. ඊළඟට එතනම හිටියා රාහු. එතනම ඉන්නවා සිකුරු. රාහු ඉදිරියේදී ළඟදී නොබෝ දිනකින් මාරු වෙනවා. හැබැයි මේ වගේම බ්‍රහස්පති යන්නේ ධනස්ථානේ. ඒ කියන්නේ ධනස්ථාන කියන්නේ දෙක අධිපතියා මිථුන රාශිය. මිථුන රාශියට යන්නේ බුධ රාශියට යන්නේ බ්‍රහස්පති ග්‍රහය හොඳ බ්‍රාහ්මණේ. එතකොට බොහොම ශිෂ්ට සම්පන්න විදියට හම්බ කරන්න කාලය උදා වෙනවා. ශිෂ්ට සම්බන්ධ විශේෂයෙන්ම අපි වගේ දෛවඥ වැඩ කරන යంత్ర මන්ත්‍ර කටයුතු කරන ඒගොල්ලන්ට කාලය බොහොම සුබයි. හැබැයි සත්‍යවාදීව සත්‍ය ලෙස කටයුතු කරන මම මුලින්ම කියලා ඇති ගුරු ග්‍රහයාගේ මාරු වෙනොත් සෙනසුරු මාරු වෙනොත් බොරුකාරයන්ට තැන නෑ. ඒක දැන් යට යනවා සත්‍ය උඩ එනවා කියලා. බොරු කිව්වොත් වැඩ වරදී. බොරු කිව්වොත් වැඩ වරදී. සත්‍ය විතරයි. ඒක මේ මම මේ YouTube එකක් කරලා පෙන්නන්න ඕනේ සත්‍ය. මේ කියනවා වගේම ක්‍රියාවක් තියෙන්න ඕනේ. ඒතර මම දැන් මේ කියලා කේන්දරයක් ගැනකොට කියනකොට පලාපල බලනකොට මට දැනෙන දේ තමයි මගේ කේන්දර මගේ සෙනසුරු මාරුව මම බලාපොරොත්තු විදියටම ඒක සිද්ධ වුණා. ගොඩාක් මිනිස්සුන්ගේ ප්‍රශංසා මට තියෙනවා. සමහරක් ඒගොල්ලෝ ඉතින් ගණන් ගන්න නැති එක ඒවා කියලා තියෙනවා. මට ඒක අදාළ නැහැ. ඔව් මම කාටත් යහපතක් වෙන්න චේතනාවෙන් තමයි මේ සීලුදුයි කරන්නේ. මට කවුරුවත් මොනවා කිව්වත් මම මෛත්‍රී සාගත සිතුවිල්ලෙන් පාඩුව විඳගෙන හැමදාම ලාභය ගැන හොයන්නේ පාඩුව විඳගෙන මේ කරන්නේත් එහෙමයි. මේ සියලු දේ මේ විදිහට කරගෙන වාසනාවන්ත විදිහට මම ජීවිතය ගත කරන්න ප්‍රධානම හේතුව තමයි මම දෙමව්පිය කියන ඒගොල්ලන්ට මගේ නෙමෙයි වයසක කවුරු වුණත් මම සලකනවා. ඒකෙන් මගේ පව් මම මග අරගන්නවා. නිසා මෙන්න වෘෂභ ලග්නකාරයන්ට ධන සම්පත් උදා වෙනවා කියන්නේ බ්‍රහස්පති දෙකට එනවා 11 වෙනි තැනේ ඉන්නවා. මං කිව්ව සෙනසුරු ග්‍රහය භූත ග්‍රහයකුත් ඉන්නවා රාහු. මොන ආකාරයෙන් දෙනවද කියන්න බෑ. ලොතරයි ජය ලැබෙන්න පුළුවන්. අනුන්ගේ ඉඩකඩම් හම්බෙන්න පුළුවන්. මොන ආකාරයෙන් හෝ මේ වසර ඇතුළත බලාපොරොත්තු නොවන ආකාරයේ වාසනාවන්ත කාලයක් වෘෂභ ලග්න ඒගොල්ලන්ට එනවා. ඒ වගේම බැලුවම කේතු පහේ ඉන්නවා කියන්නේ පුදුමාකාර. කේතු කියන්නේ පුතා ඝන දෙවියෝ. ඝන දෙවි නුවණ. ඝන දෙවියෝ පස් වෙන්න කියන්නේ 1 5 9 කියන ත්‍රිකෝණයකට පේනවා ඝන දෙවියන්. ඒතකොට ඝන දෙවියෝ තමයි නුවණ දෙන්නේ. ඝන දෙවියෝ නුවණ පහළ වෙනවා කියන්නේ ඥාන ශක්තිය වර්ධනය වෙනවා කියන එකනේ. මේ වෘෂභ ලග්නකාරයන් වෘෂභ ලග්න කේන්දර හිමියාගේ දරුවෝ ඉන්නවා කියමුකෝ විභාගයකට පෙනී හිටින්නේ. ඒ වගේ මොන දෙයකට හිටියත් ඒ තාත්තට ඒ අම්මට සතුට උදා කරන්න අර දරුවත් මේ සවස්වල බොහොම සන්තෝෂයෙන් ඒ විභාග කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලා ගන්නවා.
මොකද මේ ජම්මාන්තරයේ ලැබිලා තියෙන ඥානෙන්නේ මේ කාගේ හරි පියෙක්ගේ ඥානවලින් දරුවෙක් ඉපදෙන්නේ. ඒ දරුවටත් මේ කාලේ වාසනාවන්තව උදා වෙන කාලයක් තමයි වෘෂභ ලග්නෙට නම් ඇත්තටම කියන්න දෙයක් නැහැ. විශේෂිත 100%ක්ම සුබඵල උදා වෙනවා. හැබැයි වෘෂභ ලග්නයේ ගොල්ලන්ගේ යම්සි කෙනෙක්ගේ කේන්දරේ 10 වැන්නේ චන්ද්‍රය හිටියොත් මේ කියන ඒ වගේ 150ක ප්‍රතිඵල අඩු වෙනවා. නැත්තම් 100ක් ප්‍රතිඵල තියෙනවා 10 වෙනි චන්ද්‍රය නොහිටියොත්. 10 වෙනි චන්ද්‍රය ඉන්නවා කියන්නේ චන්ද්‍රයේ ඊරාෂ්ටකයක් තියෙනවා. ඒකට අහු වුණොත් පොඩ්ඩක් මං කියපේ වයින් පස්සට යන්න වෙනවා. මේ පොදු පලාපලයේදී වෘෂභ ලග්න ඒගොල්ලන්ට මම සෙනසුරු මාරු විදිහට කිව්වා. ඒ වගේම බ්‍රහස්පති මාරු විදිහට කියනවා. ඉදිරියේදී මම තවත් ග්‍රහයක් ඉන්නවා. ඒ ග්‍රහයේ මාරු වෙනුත් මං ඉදිරියේදී පලාපල කියනවා. මොහොම වුණත් මේ වසර දෙකමාරක කාල සීමාවක් වෘෂභ ඒගොල්ලන්ට නම් මල් 7යි අර එක එකෙකුට කියන වගේ බඹරේ වැල්ලේ ගෙවුවත් කරගෙන කාලයක් තමයි වෘෂභ ලග්නේ ඒගොල්ලන්ට. හොඳයි. වෘෂභ ලග්න හිමියන්ට ඔන්න ඔය විදිහට තමයි ගුරුමාරුව මෙවර බලපාන්නේ කියලා අපේ සරත් සිඩ්නි සොයිස මහත්මයා කියන්නේ. සහ මේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ සියලු ලග්න පලාපල අපි සිද්ධිශ්‍රී YouTube නාලිකාව සමගින් ඔබත් එක්ක බෙදා හදාගන්නේ පොදු ලග්න පලාපල මත පිහිටා තමයි. ඒ නිසා විශේෂයෙන්ම මට්ටම කොහොමද මේ ලග්න පලාපල දැන කියා ගන්න අවශ්‍යතාවයක් තියෙනවද නම් ඔබේ ලග්නයේට ඔබේ හඳහනට ඔබේ කේන්දරයට ගැළපෙනම පරිදි ටක්කෙටම දැන කියා ගන්න උවමනාවක් තියෙනවා නම් අපේ සරත් සිඩ්නි සොයිසා මහත්මයාව හමු වෙන්න පුළුවන්, මුණ ගැහෙන්න පුළුවන්, කතා බහ කරලා ඔබේ ලග්නය, ඔබේ කේන්දරය, ඔබේ වාසනාව ඔබටම කියාපු විදිහට අනන්‍ය වුණු විදිහටම දැන කියා ගන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් අපි ඔබට මතක් කරනවා. තිරේ 20 වන දුරකථන අංකයට ඇමතුමක් ලබා දුන්නොත් එහෙම ඔබ අපේ සරත් සිඩ්නි සොයිසා මහත්මයාව මුණ ගැහෙන්න පුළුවන්. අපි ඊළඟට යන්න සූදානම් වෙනවා මේෂ ලග්නය කතා කළා, වෘෂභ ලග්නය කතා කළා. මිථුන ලග්නලාභීන්ට මෙවර ගුරු මාරුව කොහොම බලපායිද කියලා පොදු රාමුවක ඉඳන් අපි දැන් දැනගන්න සූදානම්. මිථුන ලග්නයේ හිමිකාරයෙකුට මට කියන්න තියෙන්නේ පුතා බ්‍රහස්පති කියන ගහයා අන්න එනවා එයාගේ සිරසට. මොලේ අවුල්ලා තිබ්බනම් මොලේ පිරිසුදු වෙනවා. ස්නායුවල රෝගයක් තිබ්බනම් ඒක දුර්වලතාවය ඔක්කොම මගහැරෙනවා. බලාපොරොත්තු නොවන විදිහට එයාට අමුතු පණක් එනවා. මේ බ්‍රහස්පති එකට ආවම මං අහලා තියෙන තරමට කෝටියක් දෝෂ භංග වෙනවා කියනවා. බ්‍රහස්පති එක සහජ ස්ථානට ආවම කෝටියක් දෝෂ භංග වෙනවා. ඒකට හේතුව තමයි 1 4 7 10 කියන කේන්ද්‍ර ස්ථාන පේනවා. හතරම පේනවා. එතකොට අපි මිථුන ලග්න ගත්තම මිථුන කටක සිංහ කන්‍යා රාශිය තමයි 4 වෙනි රාශිය. තුලා උච්චික ධනු රාශිය තමයි 7 වෙනි රාශිය. මකර කුම්භ මීන රාශිය තමයි 4 වෙනි රාශිය. එතකොට බ්‍රහස්පතිට අයිති රාශියක් තමයි 10 වෙනි කර්මස්ථානේ. ඊට අමතරව මිථුන කටක සිංහ කන්‍යා තුලා උච්චික ධනු 7 වෙනි විවාහ ස්ථානේ. ඔන්න විවාහ ස්ථානේ කියලා කිව්වම අපි කියමුකෝ ඔය විවාහ බන්ධනයකට ඇතුළත් වීමට බලාපොරොත්තු වෙනවා, පොරොන්දම් ගල්පනවා, කේන්දර හොයනවා, මේ ඔක්කොම බලන කාලයක්. ඒතර මේ කාලෙදී යන්න සුදුසු ආකාරයේ සුදුසු විදිහටම විවාහ යෝගය නම් ඒ විවාහ යෝග අසාර්ථක වෙන්නේ නැහැ. හැබැයි සුදුසු පුද්ගලයෙක් ලවා පැය භාගෙන් පැයෙන් කේන්දරේ සාදලා පලාපල පොදු පොරොන්දමක් දෙන තැනකට නෙවෙයි මම හැමදාම කියනවා ගම්මානයක ඉන්න කෙනෙකුට කියලා මේ පලාපල පොරොන්දම් පලාපල බලන්න. පොරොන්දම් පලාපලයක් හරියට විග්‍රහ කරලා බලන්න නම් දින 5ක කාල සීමාවකුත් මදි. එතකොට මේක මුදලට බලන්න කාටවත් බෑ. මුදලක් ගැන බලන්නේ නැතුව යම්කිසි මුදලක් අය කරලා සුදුසු ආකාරයට නියම විදියට මේ පොරොන්දම් 20 ගලපලා ඒ 20න් දස පොරොන්දම අෂ්ටකූට පොරොන්දම් මේ සියලු දේ ගලපලා නිසි විදියට විවාහයක් කරගත්තොත් මේ මිථුන ලග්නයේ ගුණන්ගේ විවාහය නම් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා. ඒ වගේම තමයි මිථුන ලග්නයේ ගුණන්ට මම කියන්නේ කෝටියක් දෝෂ භංග වෙනවා කියලා. එතකොට මේ වගේම තියෙනවා රවි බුධ යෝගයක් තියෙනවා. බුධ ආදිත්‍ය යෝගේ අයස්ථානේ. අයස්ථානේ රවි බුධ යෝගයක් තියෙනකොට ඇත්තටම හදිසි ධන වාසනාව ගෙනත් දෙනවා. ඒ හදිසි ධන වාදන. හැබැයි ඒ වගේම මිථුන ලග්නයේ ගුණ පොඩ්ඩක් මේ දවස්වල පරිස්සම් වෙන්න ඕනේ. මොකද කේතු කියන ග්‍රහය ඉන්නවා 4 වෙන්නේ. කේතු 4 වෙන්නේ ඉන්නවා කියන්නේ මේ පෙනහළු සම්බන්ධ සෙම් රෝගයකට ගන්න ඉඩ තියෙනවා. 100%ක්ම වෙනවා කියලා මම කියන්නේ නැහැ. මොකද බ්‍රහස්පතිකින් කෝටියක් දෝෂ භංග වෙනවා කියලා මම කිව්වනේ. ඒ නිසා 4 වෙනිට නමුත් කේතු රාහුත් සනිත් කියන ග්‍රහය තුන්දෙනා කියන පලාප ඇති කරන රෝග ලක්ෂණ ඇති කරන විනාශේ
විපර්යාස මෙතෙක් කිසිම දෛවඥයෙකුට අහවල් දේ වෙනවා කියලා එක එල්ල කියන්න බෑ. මොකද මේ ග්‍රහය තුන්දෙනා ඒ තරම් গুপ্ত චරිත තියෙන ග්‍රහය තුන්දෙනෙක් තමයි. එතකොට හැබැයි මේ ග්‍රහය තුන්දෙනාම බ්‍රහස්පති කියන ග්‍රහයට පාලනය කරන්න පුළුවන්. මොකද එහෙම හේතුව මේ බ්‍රහස්පති දැන් මේ මිථුන ලග්නයට ඇවිල්ලා තියෙන්නේ සිරසටනේ, එහෙම නැත්නම් සාජ ස්ථානෙට. එතකොට රෝග ලක්ෂණයක්වත් එතනින් මතු කරන්නේ නැහැ. මං කිව්වේ දරුණු වෙලානේ ස්නායු රෝග තිබ්බනම් ඔය උම්මත්තක හිටියානම් 60ක 70කට ස්වභාවයක් ගැනත් දෙන්න පුළුවන්. අම්මලා තාත්තලාට හරියට කරදර හිංසා කරපු දරුවෙක් හිටියනම් මිථුන ලග්නේ එයාට යහපතක් වෙන්න පුළුවන්. අන්න ඒ ආකාරයෙන් හදිසි ධන වාසනාවල් උදා වෙලා යහපතක් මිථුන ලග්නෙට තියෙනවා. හැබැයි වාසනාවන්ත විවාහ මේ කාලේ වාසනාවන්ත විවාහය වාසනාවන්ත දරුවපත් ඒ සියලු දේම මිථුන ලග්නේ ඒගොල්ලන්ට සුබ බල උදා වෙනවා. මිථුන ලග්නලාභීන්ට ගුරු මාරුව මෙවර මේ විදිහට බලපෑම් සිද්ධ කරනවා කියලා අපේ සරත් සිඩ්නි සොයිස මහත්මයා සඳහන් කරද්දී අපි දැන් සූදානම් වෙනවා කටක ලග්නලාභීන්ට කොහොමද මෙවර ගුරු මාරුව බලපාන්නේ කියලා දැන කියා ගන්න. කටක ලග්නේ මේ ගුරු මහරුව වෙන මොහොතේ ඒ කියන්නේ 2025 මැයි 14 වෙනිදා රාත්‍රී 10:37 වෙනකොට අගහරු කියන ග්‍රහයා එසේ නැත්නම් කුජ ග්‍රහය ඉන්නේ සිරසේ. ඔන්න කටක ලග්නේ ඒගොල්ලන්ගේ ඔළුව. මේක ලේ දූෂීමේ රෝගයක් හට ගන්න පුළුවන්. මේ සිරසට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්නම් වැටිලා තුවාලයක් වෙන්න පුළුවන්. කැලලක් ඇති වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. රෝග ලක්ෂණ වශයෙන් ගත්තම. ඒ වගේම තමයි මෙයන් හරි සැරපරුස වෙනවා. මේ කාලේ සැරපරුස වෙනවා, ටිකක් ගැඹීරත්වයක් වැඩි වෙනවා. එතකොට තුන්වෙනි ඉන්නේ කේතු. කන්‍යා රාශියේ තුන්වෙනි ඉන්නකොට මේ දවස්වල නෑදෑය අරගොල්ලෝ මේගොල්ලන්ව මේ කටක ලග්නේ ඒගොල්ලන්ට හොඳට ඒ කියන්නේ අධ්‍යයනය කරනවා. අපේ බාප්පා අපිට කොහොමද කරේ, සීයා කරේ කොහොමද, මේ හොඳට අධ්‍යයනය කරලා නෑදෑය හිතමිතුරම හරියට කට්ටි කරලා වෙන් කර ගන්නවා. මේ ඉඩම් වෙන් කරනවා වගේ. ඒ වෙන් කරගෙන හරියට යා තෝර ගන්නවා මට කවුද කැමති, මට කවුද අකමැති කියලා. මේකෙදී යාට එතන ඒ ටික එනවා. ඊට පස්සේ පුතා මේ ග්‍රහචාරීදී අපි බැලුවම චන්ද්‍රය ඉන්නේ පස්වෙන්නේ. එතකොට මේ දවස්වල මේ කටක ලග්නේ ඒගොල්ලන්ගේ මවුට ටිකක් අගුණයි. කටක ලග්නේ ඒගොල්ලන්ගේ අම්මත් එක්ක පොඩ්ඩක් අමනාපකම් ඇති වෙන්න පුළුවන්. නුරුස්සන ගතිය ඇති වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් මව් පාක්ෂයට. එතකොට ඊට අමතරව පුතා මේකේ තියෙනවා ධර්මස්ථානයේ සනිත් රාහුත් සිකුරුත්. එතකොට මේ ධර්මස්ථානයේ ඉන්න සෙනසුරු ගැන මම ඊට කලින් වීඩියෝ එකේ බොහොම පැහැදිලි ලෙස කියලා තිනවා. මට ඒකට හොඳට ප්‍රතිචාරත් ලැබිලා තිබ්බා. මම හොඳට බැලුවා ඒක මොකද්ද කියලා තත්ත්වය. ඒක හොඳට ප්‍රතිචාර ලැබිලා තිනවා. ඒ වගේම මේ බ්‍රහස්පතිගේ ග්‍රහ මාරුව කටක ලග්නෙට එන්නේ 12 වෙනිට. ඔන්න කටක ලග්නෙට 12 වෙනිට එනවා කියන්නේ පින්දහම් කරන කටයුතු ටිකක් අඩු කරගන්න හිතෙනවා. පන්සල් යන්න වැඩි හිතෙන්නේ නැහැ. මොකද නුවණ සුට්ටක් අඩු වෙනවා. බ්‍රහස්පති නුවණ දෙන ග්‍රහයනේ ධර්මස්ථානයේ ඉන්නේ සෙනසුරු ඉරාවුනේ. ඒතර ඔළුව පේනවා. පොඩ්ඩක් බුද්ධි මට්ටම අඩු කරගන්නවා. ශනික කේන්තිය හදිසි කෝප ඇති වෙනවා. තරහ ඇති වෙනවා. හැබැයි ඒ කියලා ධර්මස්ථානයේ ඉන්න සෙනසුරුත් රාහුත් සිකුරුත් කියන ග්‍රහ තුන්දෙනාගේ බලමහිමය නිසා මේ කටක ලග්න ඒගොල්ලන්ට පහුගිය වසර දෙකමාර තුලේ වින්ද දස දුක්ඛන් නැහැ. ඒගොල්ලන්ට දැන් උදා වෙලා තියෙනවා යහපත. බ්‍රහස්පති මාරු වුණොත් එපමණ දෙයක් ඒගොල්ලන්ට සිද්ධ වෙන්නේ නැහැ. පොඩි පොඩි රෝග ලක්ෂණ එනවා. හිතට පොඩි පොඩි සැනසිලිදායක අඩු වෙනවා. දරුවන් නිසා පොඩ්ඩක් කරදර සිද්ධ වෙනවා. විවාහ යෝග උදා වීමට තියෙනවා. ඒව නැති වෙන්නේ නැහැ. ඒවා ඉදිරි කරගෙන සාමාන්‍ය විදිහට 75ක කටක ලග්නකාරයන්ට සුබ බලද 125ක අසුබ බලද උදා කරමින් තමයි මේ ග්‍රහ මාරුව ගුරු ග්‍රහ මාරුව කටක ලග්නේ බලපවත්වන්න පුතා. අපේ සිද්ධිශ්‍රී YouTube නාලිකාවෙන් මේ ගුරු මාරුවත් එක්ක කොහොමද ඔබත් මගේ ලග්න වලට බලපෑම් සිදු කරන්න කියලා වෙන්නම බොහොම පැහැදිලිව සුපැහැදිලි විදිහට කතා බහ කරන්නේ. ඔබව බය කරන්න දෙමේ. ඔබ පෙර සෝදානම් කරන්න සහ අපිට කොහොමද මේ සුබඵල රැගෙන ඉන්නේ, කොහොමද යම් තැනක සුබබල ටිකක් කරදරකාරී විදිහට මේ කල දසාව යොමු වෙනව නම් එහෙම කොහොමද වෙන්නේ? ඒත් එක්කම මේ කොහොමද මේ දේවල් සමනය කරගන්න මොන වගේ පිළියම්ද තියෙන්නේ කියලා කතා කරන්න අපි සෝදානම් වෙනවා. ඒත් එක්කම අපි දැන් ගන්න කැමති ගුරු මාරුවත් එක්ක සිංහ ලග්න හිමියන්ට මොන වගේ බලපෑමක්ද? සිංහ ලග්න ගැන කතා කරන්න දුව මගෙන් අහනකොටම දුවගේ වචනයක් පිට වුණා. බොහොම හොඳ වචනයක්. මොකක්ද ඒ වචනේ? කාවත් බය කරන්න අපි මේක අහනව නෙමෙයි කිව්වා. බය කරන්න ඕනේ නැහැ. බය වෙන්නත් එපා.
ඒ රාෂ්ටකයක් තියෙනකොට බය වෙන්න ඕනේ අම්මව දන්නේ නැත්නම් තාත්තව දන්නේ නැත්නම්. අම්මා වඳුරනවා නම් තාත්තා වඳුරනවා නම් ඒ රාෂ්ට්‍රයකට බය වෙන්න එපා. හැබැයි ඒ දෙක අඳුරගෙන හිටියේ නැත්නම් ඒ රාෂ්ට්‍රයකට බය වෙන්න. මොකද එතකොට අපි කියන බය වෙන්නම වෙනවා. අපි කියන්නේ කාටවත් බය වෙන්න කියලා. කිසි දෙයකට බය වෙන්න එපා. Tamanට අපලයක් තියෙනවා නම් අතේ මුදල් නැත්නම් පන්සලට යන්න පුළුවන්. මම ඉදීදී පිළියම් ටික කියලා දෙන්නම්. ඒ ටික ඒ විදිහට කරන්න. සිංහල අග්නිදී අපි කතා කරුත් සිංහල අග්නි ගැන සෙනසුරු ග්‍රහයගෙන් අෂ්ටමයේ රාශියක් උදා වෙනවා කියලා මම සෙනසුරු ග්‍රහ මාරුවේදී කියලා තියෙනවා. ඒ වගේ අපි දැන් මම කතා කරන්නේ ගුරු ග්‍රහය. ගුරු ග්‍රහය හැබැයි ඔන්න අෂ්ටමයේ රාශියේ තියෙන අතරතුරත් බ්‍රහස්පති එකපාරට මාරු වෙලා යනවා මේ අයස්ථානෙට. මේක සිංහල ලග්නකාරයන්ට ඇත්තටම සිංහල ලග්නෙමියයිට බොහොම වැදගත් තාලෙට මෙන්න මේකෙදි ධන සම්පතක් උදා වෙන තැනක් වෙනවා. මොකද මේ අයස්ථානෙට ආව බ්‍රහස්පති හැබැයි ධර්මානුකූලව උපයන අයට පමණයි. අධර්මිෂ්ඨව හම්බ කරන්න යන්න ගියොත් මේ 11 අයස්ථානේ අධර්මිෂ්ඨකම් හම්බ කරන්න නම් මේ බ්‍රහස්පතිත් එක්ක බෑ. එතන ඉන්නේ බ්‍රහස්පති ගුණයාපත් කමින් රක්ෂා කරන ගුණයාපත් කමින් හම්බ කරන මුදලෙන් තමයි මේ බ්‍රහස්පතිගෙන් රජ කරන්න පුළුවන්. බෑයපත් ලෙස නම් යන්න එපා. ඒ ගියොත් බන්ධනාගාරගත වෙන්නත් පුළුවන්. මොකද අටේ ඒ රාෂ්ට්‍රයක් තියෙනවා. නැත්නම් වැරදි වැඩක් කරන්න ගියොත් පාදාන්තරේ අහිමි වෙන්න පුළුවන්. දැඩි දඬුවම් ලැබෙන්න පුළුවන්. හැබැයි කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. දෙමව්පියෝ සමග සිටිනවා දරුවෙක් නම් මේ බ්‍රහස්පතිගේ මාරුව එයාට ලැබීමේ භාග්‍ය නම් හොඳට මුදා වෙනවා. එයාගේ විවාහ ජීවිතයේදී කිසිම කරදරයක් නැතුව මධ්‍යම ප්‍රතිපදාවේ යන්න පුළුවන්. හැබැයි සිංහල ලග්නයේගොල්ලෝ පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරලා දෙමව්පියන් සමග කාලය ගත කරන්න බලන්න ඕනේ. ඒගොල්ලන්ට කවදාකවත් සිංහල ලග්නයේගොල්ලන්ට 60යි 70ක හොඳකුත් 30ක අගුණකුත් තමයි බලපාන්නේ මේ බ්‍රහස්පති මාරුව. ඒ සිංහල ලග්න හිමියන්ට කොහොමද මෙවර ගුරු මාරුව බලපාන්නේ කියලා තමයි අපි ඔබව දැනුවත් කරේ. අපි දැන් සෝදානම් වෙන්නේ අද මේ වීඩියෝ පටයෙන් අපි ඔබත් එක්ක බෙදා හදා ගන්න අවසාන ලග්නේ කන්‍යා ලග්න හිමි. කන්‍යා ලග්න හිමි වසනවන්ත ඔබට මෙවර කොහොමද ගුරු මාරුව බලපාන්නේ කියලා අපි දැන් දැන කියා ගන්න කැමති සරත් සිඩ්නි සොයිස මහත්මයාගේ. ඔන්න පුතේ කන්‍යා ලග්න ඒගොල්ලන්ට අන්නර මම කිව්ව අර්ධකාල සර්ප යෝගේ බලපාන. මේ අර්ධකාල සර්පයේ බලපාන අතරතුරම මේ කන්‍යා ලග්න ඒගොල්ලන්ගේ සනිත් රාහුත් සිකුරුත් කියන ග්‍රහය තුන්දෙනා ඉන්නවා හත්වැන්නේ බල සම්පන්නව. ඊට අමතරව කර්මස්ථානයේ තමයි බ්‍රහස්පති ග්‍රහ දේවතාවුන් වහන්සේ මාරු වෙලා තියෙන්නේ. එතකොට බ්‍රහස්පති කර්මස්ථානයට ගත වෙලා තියෙන මොහොතේට බ්‍රහස්පතිට පේනවා පළවෙනි රාශිය වෙන කේතු ඉන්න තැන. ඊළඟට හතරවෙනි රාශිය කන්‍යා තුලා වෘශ්චික ධනු රාශිය. ඒ කියන්නේ එයාගේම රාශිය. බ්‍රහස්පතිගේ රාශිය. ධනු මකර කුම්භ මීන. එතකොට හත්වැන්නත් බ්‍රහස්පතිට පේනවා. හැබැයි හත්වැන්නේ සෙනසුරුත් රාහුත් ඉන්නවා. රාහුත් එතනින් පොඩ්ඩක් එහාට මෙහාට ළඟදී යනවා. නමුත් සෙනසුරු ඉන්නවා එතන. මේ සෙනසුරු කියන්නේ මහලු අය. මහලු අය මොකද්ද කරන්නේ? මහලු අය සාමාන්‍යයෙන් විවාහ ජීවිතයට කැමති නැහැනේ. මහලු ගොඩාක් මහලු වුණාට. එතකොට පොඩ්ඩක් විවාහ ජීවිතේ නම් ගැටලු පණ නගිනවා. මොකද ඒකට හේතුව මේ අර්ධකාල සර්පය උදාලා තියෙනවානේ. එතකොට විවාහ ජීවිතේ නම් ගැටලු සාගත ක්‍රියාවල් වෙනවමයි. ඊළඟට බැලුවොත් අපි බලමු මේ බ්‍රහ්මාරුව එන දිනවකවානුව තුල අයස්ථානයේ ඉන්නේ ග්‍රහ දේවතාවුන් වහන්සේ තමයි කුජ. එතකොට කුජගෙන් පොළොව සම්බන්ධව, මැණික් සම්බන්ධව, භූමිය සම්බන්ධව කුෂිකර්ම කරලා හම්බ කරගන්න ඒගොල්ලන්ට යහපතක් වෙනවමයි. කුජ රතු පාට රතු වර්ණ එන මැණික් ගල් ලැබෙන්න පුළුවන් පොළොවෙන්. භූමි සම්පත් උදා වෙන්න පුළුවන්. ඒ නිදාන් පස්සේ යන ඒගොල්ලන්ට ඒ වගේ දේවලුත් ලැබෙන්න පුළුවන්. මේ කන්‍යා ලග්න ඒගොල්ලන්ට මේ පොඩි දිනවක වණුවක් තමයි අඟහරු ගෙතර තියෙන්නේ. මේ බ්‍රහස්පති මාරුව 10ට එනකොට යම්කිසි ආකාරයකින් රැකියාව උසස් වීමක් බලාපොරොත්තු හිටියනම් අන්න ඒ රැකියාවට උසස් වීම ලැබෙන්න පුළුවන්. හැබැයි මේ සියලු දේ ලැබෙන අතරතුර බොහොම කල්පනාවෙන් විවාහ ජීවිතය ගත කරන්න ඕන. මොකද විවාහ ජීවිතයේ gedara ස්ත්‍රිය සිනාමුසු මූණෙන් ගත කළොත් ඒක ගයක්. gedara ස්ත්‍රිය සිනාමුසු මූණක් නැතුව නිතරම චරචෝච්චලෙන් හිටියොත් ඒක අපායක්. එහෙනම්
gedara ස්ත්‍රියව සිනාමුසු මූණෙන් තියාගන්න පුළුවන් ආකාරයට කන්‍ය ලග්නයෙන් ඉපදිච්ච පිරිමි පාක්ෂය අය දැනගත යුතුයි. ඒ වගේම කන්‍ය ලග්නයෙන් ඉපදිච්ච ස්ත්‍රී පක්ෂයේ අය කල්පනා කරන්න ඕනේ අපේ විවාහ ජීවිතයට බොහොම ප්‍රශ්නයක් වෙන ග්‍රහචාරයක් උදා වෙලා තිනවා. ඒක නිසා අපි දෙන්න අවබෝධයෙන් ගත කරොත් මේක ගත කරගන්න පුළුවන්. එහෙම නැත්තම් මේ ආකාරය කිව්වම දික්කසාද නඩු ගණනාවක් වැටෙන්න පුළුවන් කාලයක්. මං කිව්වනේ ওই කලිනුත් මං කිව්වනේ මගේ ග්‍රහමාරු වෙලාවේදී ප්‍රභූපන්තියේ කලාකාරිනියෙකුට මාර්කයක් තියෙනවා වගේ කිව්වා වගේ ප්‍රසිද්ධ කලාකාරයෝ වෙන් වෙන්න පුළුවන්. තේරුණාද? දෙපැත්තට එන්න ඉඩ තියෙනවා. ඒක නිසා මං කියන්නේ මිත්‍රුණ මේ කන්‍ය ලග්නයේ ගුළු බොහොම ප්‍රවිස්සමෙන් තමන්ගේ විවාහ ජීවිතය ගත කරන්න ඕනේ. ඒ වගේම තමයි දරුවන් ආරක්ෂා කරගෙන යහපතින් ගත කරන්න නම් පුළුවන් තරම් මම නැවතත් කියනවා දෙමව්පිය ඇතැරලා ඉන්නවා නම් දෙමව්පියන්ට සලකන්න. එතකොට මේ පාප කර්මයෙන් ගොඩාක් දුරට මග ඇරිලා යහපතක් උදා කරගන්න පුළුවන් පුතා. හොඳයි සිද්ධිශ්‍රී YouTube නාලිකාවෙන් අපි අද මේ වීඩියෝ පටෙන් කතා කළේ මෙවර ගුරුමාරුව මැයි 14 වෙනිදා රාත්‍රී 10:37ට සිදුවන ගුරුමාරුව මෙන්න මේ කියන ලග්න වලට කොහොමද බලපාන්නේ කියලා. මේෂ ලග්නලාභින්ට සුබඵලද අසුබඵලද කියලා අපි කතා කළා. ඒ වගේම වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා. මෙන්න මේ ලග්නලාභින්ට මොන වගේද ගුරුමාරුව බලපාන්නේ? අපේ අනාගතය කොහොමද සුව පහසු කරනවද? තව ටිකක් ප්‍රශ්න බාධක වෙනවද කියලා තමයි මේ වීඩියෝ පටෙන් කතා කළේ. ඒත් එක්කම අපි මතක් කිරීමක් කරනවා ඊළඟ වීඩියෝ පටේ අවසානයේ අපි ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම් වෙන. මොකද තව ලග්න 6ක් තියෙනවා ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඔබේ ලග්නෙත් ඒ ලග්න ලැයිස්තුවේ වෙන්න පුළුවන් තියෙන්නේ. ඒ නිසා ඊළඟ වීඩියෝ පටේට අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඒත් සමගින්ම අපේ ඊළඟ වීඩියෝ පටේ අවසානයේට ගුරු මාරුවට මොන වගේ පිළියම්ද ඔබට මට කරන්න පුළුවන් කියලා අපි දැනුවත් කරන්න සූදානම්ින් ඉන්නේ. අදත් අපිත් එක්ක සුපුරුදු ලෙන්ගතු කමින්ම සිද්ධිශ්‍රී YouTube නාලිකාවට මේ දැනුවත් කිරීමට සම්බන්ධ වුණා. දෛවඥ හා මන්ත්‍රාචාර්ය විශ්වශක්ති පාරම්පරික සර්වාංග වෙදදුරු ජනාධිපති හරසරලාභී සරත් සිඩ්නි සොයිසා මහත්මයා එනම් බොහොම ස්තුතියි ඔබතුමාට. අයිබෝවන්. අපි තවත් වීඩියෝ පටයකින් ඔබව මුණ ගැහෙන බලාපොරොත්තු වෙන අදට මේ වීඩියෝ පටයෙන් ඔබෙන් සමගන යන්නම්. ආදරෙන් සතුටින් පරිස්සමින් ඔබ ඉන්න සිද්ධිශ්‍රී YouTube නාලිකාව වෙනුවෙන් එතෙක් ඔබට ජය සතුට අයිබෝවන්.